සුබ දවසක් හැමෝටම අද 2025 මාර්තු 27 වෙනිදා ළඟ එන සිංහල අවුරුද්දට හැමෝටම වැදගත් වෙන විදිහේ ප්‍රවෘත්තියක් පිළිබඳවයි මේ නිවේදනය. අවුරුද්දට රුපියල් 5000ක බඩු මල්ලක් රුපියල් 2500ට. කාටද බඩු මල්ල ලැබෙන්නේ? සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට කාලීන ආහාර පැකේජය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 1 වෙනිදා සිට 13 වෙනිදා දක්වා ලංකා සත්වස අලෙවිසැල් ජාලය සහ කෝප් FED අලෙවිසැල් මගින් මෙම ආහාර පැකේජය ලබා ගැනීමට හැකි බව රජය සඳහන් කරනවා. ජනාධිපතිවරයා විසින් 2025 අයවැය යටතේ ඉදිරිපත් කරන යෝජනාව අනුව රුපියල් 5000ක වටිනාකමක නියුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් මෙම කාලීන ආහාර පැකේජය රුපියල් 1500ක සහන මිලට ලබා දීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් ඇදුම් ඉදිරිපත් කරනු ලැබ ඇති 8,12,753ක් වන ඇදුම්කරුවන් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අපේක්ෂා කරන බව රජය පවසනවා. කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත සහ වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව අස්වැසුම් ප්‍රතිලාභී අපේක්ෂාවෙන් අලුතෙන් ඇදුම්පත් ඉදිරිපත් කළ ඔබ අතරින් යෝග අය තෝරා ගනිමින් මෙම රුපියල් 5000ක් වන්නා බඩු මල්ල අවුරුදු සමයේදී ඔබට ලබා දෙනවා ඇති.